ටිප් එක යන කට්ටිය නග ගන්න පස්සෙට ගිහිල්ලා වාඩිලා ඉන්න සීට් තියෙනවා ලස්සන සීට් තියෙනවා ඔක්කොටම පල්සකපාසු සීට් තියෙනවා ගිහිල්ලා වාඩි වෙන්න කලබල කරන්නේ නැතුව ගිහිල්ලා වාඩි වෙන්න ඔක්කොල්ලන්ට හොඳ සකපාසු සීට් තියෙනවා ගිහිල්ලා ලස්සනට වාඩිලා ඉන්න අපි කට්ටිය ලෝඩ් වුණාට පස්සේ බස් එක අද්දනවා කට්ටිය හරි නේද අපි යන්න කියලා බැලුවේ හරි නේද ඔන්න එන අපි අද්දන්න කියලා බැලුවේ අයියා ඔන්න සින්දුවක් දාන්නකෝ හරි මල්ලි ඔන්න එන දේවා අයියා දැන් මේ කොහෙද අපි යන්නේ මේ කියන්නකෝ පොඩ්ඩක් අයියා අපි මේ දැන් මේ කොහෙද යන්නේ කියලා අපි යන්නේ මල්ලියෝ සිතුල් පහුවේ හරිද සිතුල් පහුවේ යන්නේ සිතුල් පහුවේ ගිහිල්ලා අපි කතරගම යන්න ගිහලා තමයි බැලුවේ අනේ සුපිරිනේ අයියේ මම මේ පැත්තේ ගිහිල්ලාම නෑ අයියේ ඔය සිතුල් පහුවේ කතරගම ඉතින් මේ අහම්බෙන් තමයි අයියේ මේ ට්‍රිප් එක සෙට් වුණේ ඉතින් සුපිරියක් තමයි ඉතින් තව දෙයක් තියෙනවා යෝ පැත්තේ මේ අලි ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා මේ අලින්ගේ පස්සෙක් එහෙම නැද්ද ඔය පැත්තේ යනකොට බස් වලට එහෙම පොඩ්ඩක් කියන්නකෝ අයියේ උමලි ඒ පැත්තේ අලි ඉන්නවා අලි හිටියට අවුලක් නෑ අපි බස් එකේ යන්නේ බස් වලට කිට්ටු වෙන්නේ අලි අපි ස්ලෝ කරලා බස් එක නැවතුනොත් තමයි අලි ළඟට ඇවිල්ලා මේ හොඬ වෙල දාලා ජනේලෙන් මේ කෑම ඉල්ලන්නේ අපි ඉතින් නවත්තන්නේ මේ අපි දැන් මේ කට්ටියට කියලා තියෙන්නේ මේ කෑම බීම එහෙම දෙන්න යන්න එපා අලි හිටියත් නැතත් මේ කෑම විසි කරන්න යන්න එපා ගැලේට අපි මේ කියලා තියෙන්නේ බස් එකේ කට්ටියට එතකොට අලි කිට්ටු වෙන්නේ නැහැ ඒ මාවොත් අපි බලමු මේ වෙලාවට මේ මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා හරිද මල්ලි ඒ ඇත්තද අයියෝ මම නම් ජීවිතේට අලියෙක් නම් දැකලා නැහැ. අනේ මට අලියෙක් දැක ගන්න පුළුවන් වුත් ඒක පට්ට වාසනාව. අනේ පට්ට වාසනාවක් මේ ට්‍රිප් එකේ සෙට් වෙන එක මම ජීවිතේට ගියේ නැති පැත්තට අද යන්න ලැබුණේ සිතුල් පහුවේ කතරගම. අලිය හිටියොත් නම් පට්ටයි. දෙම්ම. කට්ටිය බස් එක නවත්තන්න ඕන නම් කියන්න අපි ඉස්සරහින් බස් එක නවත්තන්නම් ඕගොල්ලන්ට බඩගිනි නම් අපි ඉස්සරහින් ගිහිල්ලා නවත්තන්නම් ඔයගොල්ලෝ කියන්න බඩගිනි නැද්ද කියලා පොඩ්ඩක් ඔයගොල්ලෝ කියන්න බලන්න ඉස්සරහින් නවත්තන්න බස් එක නැත්නම් අපි දිගටම යනවා සිතුල් පහුවටම යනකම් යනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කෑම ගන්න නෑ ගොල්ලෝ මේ අපි ගියාට පස්සේ කෑම ගමු යමු නවත්තන්න ඕනේ නැහැ අවශ්‍ය නෝනේ අපිට නැත්තම් කතරගමත් යන්න බැරි වෙනෝනේ ඒ හින්දා අපි සිතුල් පහුවට ගිහිල්ලාම මේ කෑම කමු අයියේ මේ පැත්තේ තාම මොන වගේ වද බලන්න තියෙන්නේ අයියේ සිතුල් පහුව විතරද බලන්න තියෙන්නේ සිතුල් පහුව කතරගමයි ඒ දෙක විතරද බලන්න තියෙන්නේ තාම මොනවත් මේ පැත්තේ විශේෂ දේවල් නැද්ද බලන්න හොඳ දේවල් තියෙනවා මලයෝ මේ පැත්තේ තියෙනවා අපිට පොඩ්ඩක් ඉතින් මේකේ වෙලාව යන හින්දා මේ අපි මුලින්ම යන්නේ සිතුල් පහුවටනේ මලයෝ අපි සිතුල් පහුවේ ගිහිල්ලා කතරගමත් ගිහිල්ලා එන ගම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ පැත්තේ තියෙන දේවල් මොකද මේ පැත්තේ බීච් එකක් තියෙනවා මේ අපි යන පාරෙම කියන්නේ සිතුල් පහුවට පොඩ්ඩක් මෙහෙන් තියෙනවා 30 කිරින්ද කියලා තනක් ඒ 30 කිරින්ද අපි එතනින් නවත්තමු කතරගම ගිහිල්ලා එනකොට එතන තියෙනවා බීච් එකක් ඒ බීච් එකේ අපි ඔක්කොම බස් එක නවත්තලා කට්ටියත් එක්ක අතල්ලක් ගමු බීච් එකේ නාලා හොඳේ ඉතින් මේ ඉස්සෙල්ලා සිතුල් පහුව ගිහිල්ලෙමුකෝ අනේ ඒක හොඳයි අයියේ මට මේ පැත්තේ මුහුදකින් නාන්න ඕනේ බලන්න කොහොමද මේ මුහුද තියෙන්නේ කියලා බලන්න සුපිරියක් තමයි අයියේ එනකම නවත්තන්න ඕනේ හොඳේ හරි මලියෝ නිවාරෙන් නවත්තනවා අපි ඉස්සෙල්ලා මේ පැත්තට ගිහිල්ලෙමුකෝ ඔන්න කොල්ලෝ අපි සිතුල් පහුවේ පාරට දාලා තින්නේ දැන් කොල්ලට බලාගන්න පුළුවන් අලි මේ ඉන්නවද කියලා පොඩ්ඩක් දෙපැත්තෙන් බලාගෙන යන්න මේ කට්ටිය ඕගොල්ලෝ පොඩ්ඩක් අහගන්න මේ ජනෙල් වහගෙන යන්න මොකද කිව්වොත් මේ අලි ඇවිල්ලා ඉන්නව පාරට මේ කෑම දීලා පුරුදු වෙලා කෑම නම් දෙන්න යන්න එපා අලි පාරට ආවොත් පාරට ඇවිල්ලා ඉන්නේ මේ අපි බස් එක නවත්තන්නේ මේ බස් එක කෙලින්ම දැන් යනවා සිතුල් පහුවට යනකම් යනවා අපි බස් එක නවත්තන්නේ මේ අලි ඉන්න හින්දා ඔයගොල්ලෝ කෑම නම් දෙන්න යන්න එපා. මොකද ඉස්සරහින් අලි ඉන්නවා. බලාගෙන යන්න ඕනේ. අනාර වගේ අලි එවිලා මේකට ගෙවුත් මම වැඩේ තියෙන්නේ. සත්‍ය පොඩ පරිස්සමෙන් ඉන්න. මට පේන්නේ ඉස්සරහින් මං හිතන්නේ අලියෙක් ඉන්නවා. ඔන්න බලාගෙන කට්ටියම
කට්ටිය දොරවල් වහගන්න. කට්ටිය දොරවල් වහගෙන අලියෙක් ඉන්නවා මං හිතන ඉස්සරහින්. එදෙනෙව් අපිට ඉස්සරහින්ට යන්න බැරි වෙයි. බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. කට්ටිය අල්ලගෙන ඉන්න හරිද? ඔබ අල්ලගෙන ඉන්න. පොඩ්ඩක් බස් එක මේ පැත්තට ඇල කරලා ගෙනියන්නේ. අල්ලගෙන ඉන්න. අනේ කොල්ලෝ බස් එක නවත්තන්න පොල් ඉස්සරහින් අලියෙක් ඉන්නවා කොල්ලෝ. බලාගෙන. අනේ කොල්ලෝ. අයියෝ. අම්මෝ කට්ටිය උඩින් නේද? විනාඩ බස් එක ඇල කරලා ගෙනාවේ. මං හිතන්නේ බස් එකේ සයිඩ් එකේ වදිනවා. මං හිතන්නේ තාගේ දලි වදිනවා. දලි වදිනවා මං හිතන්නේ. පොඩ බස් එක නවත්තලා බලමු ඉතින්. වහම් කට්ටිය බයින්නවා පොඩ්ඩක් මම බහලා බලන්න. ඔබින්නවා කට්ටිය පොඩ්ඩක් ඉන්න. බස් එක මයින්ඩ් දෙමෙක් දුනා. අලි සිට් එකක් මාවනේ. බලමු බස් එකේ. අඩෝ උලන්නේ පොඩ්ඩක් ඉස්සරහින් ඩැමේජ් වෙලා තියෙනවා. කොහමරි කට්ටියගේ පණ බේරගෙන ආවනේ. තා පොඩ්ඩින් බස් එක සකපුම් වෙනවා මේ. අපි හිට් එකම ඇවිල්ලා බස් එක පෙල්ලන්න ගියා තා පොඩ්ඩේ. වෙලාවට අයිනෙන් දාලා ගත්තී. මේ අයිනෙන් දාපු හින්දා තමයි මං හිතන්නේ බස් එකේ සයිඩ් එක වැදිලා තියෙන්නේ. කමන්නේ කට්ටියගේ ජීවිත බේරුණානේ. මට බස් එක අදා ගන්න පුළුවන්. අම්මෝ මේ වෙලාවට මේ පැත්තට දාගත්තේ සිතු පොකට කිට්ටු කොල්ල උන්නේ වැඩි උනේ. නැත්තම් මදාරි වගේ වුණා නම් ඉවරයි. කමන්නේ මේ මම බස් එක ආයි හදා ගන්න පුළුවන්. අයියෝ අමුතෙන් ගත්ත බස් එක කමන්නේ මේක හදා ගන්න පුළුවන්.